මීටර් කේබල් එක කැඩිලා. මීටරේ වැඩ කරන්නේ නැහැ. මේ පේනවනේ මුලින්ම කඩලා ගිහිල්ලා ස්පීඩ් මීටර් කේබල් එක. ඒක දැන් අපි මාරු කරගන්න ඕනේ. අලුත් එකක් දාගන්න. මේ තියෙන අලුත් මීටර් කේබල් එක මුලින්ම මේ කප් ටික ගලවලා අයින් කරගන්න. මේකත් ගලව ගන්න ඕනේ සයිස් කන්නාඩි ටික ගලවලා ඔය කප් එක ගලව ගන්න. නැත්තම් මීටර් කේබල් එක සෙට් කරගන්න බැරි වෙනවා. මේ තියෙන මීටර් කේබල් එක සෙට් වෙන තැන ඔතනින් ඕක බුරුල් කරලා කේබල් එක ගලවලා ගන්න පුළුවන් අපිට. මේ විදිහට ගලවලා ඇදලා ගන්න කේබල් එක ඇදලා අයින් කරලා කේබල් එක දාලා ඔතනින් තියලා ඒකට දාලා සෙට් කරලා තද කරගන්න තියෙනවා. ඔයාලා ගත්ත අලුත් කේබල් එක ඊට පස්සේ ඔය විදිහට දාගන්න. දාලා ඔය විදිහට ඇදලා ගන්න. ඊට පස්සේ තියෙන්නේ අතනින් මීටරයට තියලා සෙට් කරගන්න තමයි. දැන් මේ විදිහට සෙට් කරගත්තට පස්සේ උඩ ටිකේ වැඩ ටික ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ යට රෝදේ ගාවින් මේ මීටර් කේබල් එක දාලා තද කරගන්න. මේ විදිහට ඔක තද කරගන්න පුළුවන්. ඔතනින් හරියට සෙට් වෙන්නේ නැත්නම් ගලවලා ඇතුලේ මීටරේ කැරකෙන කෑලි ටික දාගන්න ඕනේ. අන්න. ඉතින් මගේ එකේ නම් හරියට සෙට් උනේ නැහැ. ඊට පස්සේ මම ගලවලා ආයි දාගත්තා. ඊට පස්සේ ඉතින් කෑලි ටික ගලවගත්ත කෑලි ටික සෙට් කරගන්න තියෙනවා. ඒකට කෑලි ටික සෙට් කරගෙන රවුමක් ගිහිල්ලා බලමු අපි මීටරේ වැඩද කියලා. කරලා තියෙන්නේ යනකම් බලමු අපි වැඩද කියලා.